වෙල්කම් ටු මයි channel. මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේක මගේ පළවෙනි ලෝන් වීඩියෝ එක. අඩුපාඩු නම් ගොඩක් තියෙවි. ඒවා ඔයාලා මට පෙන්නලා දෙන්න ඕනි. මොකද ඒවා මට හදාගෙන ඉස්සරහට ඔයාලට ලස්සන වීඩියෝ ගේන්න පුළුවන්. ඉතින් මාව අමතක නොකර subscribe කරන්න. මම අද මගේ පළවෙනි වීඩියෝ එක විදිහට ඔයාලට ගේන්නේ අපේ ගෙදර ඔළුවේ ගාන රන් තැඹිලි තෙල් හිඳින විදිහ. පොල් ගෙඩි 5ක තමයි තෙල් හිඳ ගන්නෙ. අපි මුලින්ම පොල් ටික ගා ගන්න ඕනි. මම අද මේ වැඩේ කරන්නේ අපේ කිරියම්මත් එක්ක එකතු වෙලා. කිරියම්මලා ඉස්සරින්දම පුරුදු වෙලා හිටියේ ඔළුවේ ගාන තෙල් හිඳින්න මේ විදිහට ගෙදර. ඉතින් එහෙම හිඳ ගන්න තෙල් එකට දෙහි දළු රතු ලූණු කළුදුරු උළුහල් වගේ දේවල් දාලා තෙල් එක කරකලා තමයි ඔළුවේ ගන්න ගන්නෙ. අපි ගාලා ඉවර කරගත්ත පොල් ටික එකවර තම්බ ගන්න පුළුවන් පහසු භාජනයකට දා ගන්න ඕනේ. ඒකටම වතුර ජෝගු 4ක් විතර දා ගන්න ඕනේ. සාමාන්‍ය පොල් ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණය වගේ දාගත්තාම ඇති. ඊට පස්සේ පොල් ටික පැය 2කමාරක් 3ක අතර කාලයක් හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. ඒ අතරතුර කාලෙදි හොඳට පොල් එකට ගින්දර දාන්න ඕනේ. වරින් වර බලන්නත් ඕනේ. මොකද අඩිය අල්ලන්න දෙන්නේ නැතුව අපි මේක තඹ ගන්න ඕනේ. මේ හරියටම පැය එකමාරකට පස්සේ පොල් ටික හොඳට තැම්බෙනවා. මේ තමයි පැය 3කට විතර පස්සේ හොඳට තැම්බිච්ච පොල් ටික. අපි මේක නිවෙන්න ඇරලා තමයි පොල් ටික මිරිකන්න ගන්න ඕනි. පළවෙනි පාරට පොල් ටික මිරිකද්දී අමතර වතුර නොදා තමයි අපි ඉස්සෙල්ලම මිරික ගන්න ඕනේ. අපි මිරික ගත්ත පොල් කිරි ටික හිඳ ගන්න පුළුවන් භාජනයකට පෙරා ගන්න ඕනේ. අපි මිරික ගත්ත පොල් ටික දැන් කොටා ගන්න ඕනේ. ඊට පස්සේ කොටාගත්ත පොල් ටිකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දෙදා හොඳින් මිරික ගන්න ඕනේ නැවතත්. මේ විදියට 3 පාරක් විතර පොල් ටික කොටලා පොල් ටික මිරික ගන්න ඕන. ඇත්තම කියනවා නම් ගෙදරදී මෙහෙම තෙල් හිඳිනකොට පිරිසිදුව තෙල් හිඳ ගන්න පුළුවන් වගේම කාලයක් යනවා. ඉතින් මේ වැඩේට ඔන්න ඉතින් දැන් තියෙන්නේ තෙල් ටික පෑදෙන්නකන් පොල් කිරි ටික හිඳව ගන්න එක.
දාගන්න ඕනේ සාමාන්‍ය විදිහට. මොකද පොල් කිරි ටික උතුරලා යන්න නොදී පරිස්සමට ගින්දර දාගන්න ඕනේ. මේ විදිහට පැය 3ක් විතර මේක හිඳව ගන්න ඕනේ තෙල් පෑදෙන්න නම්. මේ තියෙන පැය එකමාර විතර පස්සේ දැන් පොල් කිරි ටික ටිකෙන් ටික අඩු වෙලා තියෙනවා. පොල් කිරි ටික අඩු වෙන අපි වෙන භාජනයකට මාරු කරගත්ත අපේ පහසුව වෙනුවෙන්. මේ පැය දෙකමාරකට විතර පස්සේ අපි අවසාන අදියරෙතම අපි මේ ඉන්නේ. මේ තෙල් පෑදෙන්න පටන් අරන් තියෙන්නේ. වටේට මිදලා තියෙන තෙල් කහ ඒවත් හරි රසයි. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් තෙල් පෑදලා තියෙන විදිය. මේ තමයි අපි හිඳව ගත්ත රන් තැඹිලි තෙල්. ඉතින් යාළුවනේ ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ආදරෙන් සතුටින් ඉන්න.